අද කතාව මේ දවස්වල රටම දන්න කෙනෙක් ගැන. ඒ තමයි සංවිධානාත්මක අපරාධ වැළැක්වීම් ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා. ASP ඕලුගල කියන්නේ නිකම් පොලිස් නිලධාරියෙක් නෙවෙයි. මම දකින හැටියට දමිළ චිත්‍රපටවල ඉන්න පොලිස් වීරයන්ගේ ජීවමාන සැබෑ චරිතය තමයි ඕලුගල කියන්නේ. ඔය අල්ලගෙන එන අය ලයිසන් නැතුව වාහන පැදලා පොලිසියෙන් හොයන අය නෙවෙයි. පට්ටම දරුණු මිනිස්සු. ඔය ඉෂාර සෙව්වන්දි කියන කෙනා නිසා. එයාගේ අම්මත් මැරුණා. හිරේ ඉන්නකොට. ඉතින් තමන්ගේ අම්මා තාත්තා ගැනවත් නොහිතා මිනිස්සු මරනවා කියන්නේ කොහොම අය වෙන්න ඕනිද? අපේ ගොඩක් අය ඕලුගල සර් ගැන හරියට දන්නේ නැති වුණාට පාතාලේ සෙට් එක නම් ඔලු සර් ගැන හොඳටම දන්නවා. ඒකයි ASP ඕලුගල සර්ව දැක්ක ගමන් කට්ටිය ඩිම් වෙන්නේ. අනික උන්ගේ තැනට ගිහින් තමයි සර් උන්න බෙල්ලෙන් අල්ලගෙන එන්නේ. කොහොම මොරාල් එකක් පොරට ඇතිද? මචන් මේ යන සීන් ටිකෙන් පාතාලෙට හොඳ පණිවිඩයක් දෙනවා. අපරාධ කරලා ලෝකේ කොහේ හැංගිලා හිටියත් කොටු වෙනවා කියලා දැන් හැමෝම දන්නවා. මේ විදිහට ගියොත් තව අවුරුදු කිහිපයක් යනකොට ලංකාවෙන් පාතාලේ කියන නමත් එක්කම මැකිලා යයි. එදාට මතක තියාගන්න පාතාලේ මර්ධනය කරපු අපේ රියල් කින් ASP ඕලුගල සර්. රෙස්පෙක්ට් සර්.